සුබ දවසක් හැමෝටම. ඔන්න අපි ඔන්න අද ඉන්නේ හපුතලේ. හපුතලේ ඉඳලා ලස්සන පාරකින් අපි බලාපොරොත්තු වෙනවා හෝටන් ප්ලේස් යන්න. හෝටන් ප්ලේස් වල ගොඩක් අය යන්න කැමති හපුතලේ ඉඳලා මේ වැලිමඩ පාරේ ඔහිය හරහා ඒ පාර තමයි අපි යන්නේ. පාර ලස්සනත් එක්ක ලස්සන වීඩියෝ එකක් ගෙන්නන්න. ඔය ඈතින් පේන්නේ අපේ ගමනාන්තය. ඒ කියන්නේ හෝටන් තැන්න. එහෙමත් නැත්නම් මහා එලි තැන්න. එහෙනම් හපුතලේ ඉඳලා හරි සුන්දර මාර්ගයක් දිගේ අපි යමු අපේ ගමනාන්තයට. එන්න යන්න මාත් එක්ක මේ සුන්දර ගමන. ඔයාලා හපුතලේ ඉඳන් හෝටන් තැනට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ළඟම හා හොඳම පාර තමයි බොරලන්දට ගිහලා බොරලන්දෙන් ඔහිය හරහා හෝටන් තැනට යන පාර. මේ මාර්ගයේ හපුතලේ ඉඳලා බොරලන්දට කිලෝමීටර් 14ක්, ඒ වගේම බොරලන්දේ ඉඳලා ඔහිය හරහා හෝටන් තැනට තවත් කිලෝමීටර් 15ක් වශයෙන් කිලෝමීටර් 29ක මුළු එකතුවක් හපුතලේ ඉඳලා හෝටන් තැනට තියෙනවා. ඉතින් ඔයාලා මේ මාර්ගයේ හෝටන් තැනට යන්න තෝරගත්තොත් ඔයාලට ජීවිතේ කවදාවත් අමතක නොවෙන හරි ලස්සන මතක ගොඩක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඔය ප්‍රශ්න වලින් මිදිකලා හරිම කාර්යබහුල ජීවිතයක් නම් ගත කරන්නේ. එන්න මේ ලස්සන පාර දිගේ හෝටන් තැනේ ලස්සන බලන්න. ඔයාගේ ප්‍රශ්න මොහොතකට අමතක කරලා හරිම ලස්සන සුන්දර ලෝකයක් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඔහිය පැත්තෙන් හෝටන් තැනට ඇතුල් වෙන මාර්ගයේ ලස්සනත් බලාගෙන එහෙනම් අපි හෝටන් තැනට ඇතුල් වෙමු. අපි තාමත් ඉන්නේ වාහන ගමන් කරන්න පුළුවන් ප්‍රදේශයේ. ඔය රෝස පාටට දම් පාටට පාර දෙපැත්තෙන් පේන්නේ අවුරුදු 12කට පස්සේ පිපිලා තියෙන නෙළුම් මල් වල ලස්සන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හෝටන් තැනේ ප්‍රධාන පිවිසුම ළඟට. මෙතන ඉඳලා අපේ සුන්දර ගමන අපි ආරම්භ කරමු. හෝටන් තැන්න හෙක්ටයාර 3160ක බවසිරියක විහිදී ඇති අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 2100ක් මීටර් 2300ක් අතර පිහිටා ඇති ලංකාවේ උසින්ම පිහිටා ඇති තැනිතලා භූමිය වශයෙන් තමයි හඳුන්වනු ලබන්නේ. අපි ඉන්නේ හෝටන් ප්ලේස් ඇතුලේ. හරිම ලස්සන පාරකින් ඔන්න නෙළුම් මල් බලාගෙන පාර දෙපැත්තේ අපි ටිකන් කවුට්, ඒ කියන්නේ හෝටන් ප්ලේස් ඇතුල් වෙන තැනට වෙනකම්ම ඔහියේ ඉඳලා එන පාර හරිම ලස්සනයි. පාර දෙපැත්තේ නෙළුම් මල් වලින් පිරීලා තියෙන්නේ. මේ වීඩියෝ එකත් එක්ක ඉන්න ලස්සන දේවල් ගොඩක් මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පුංචි ලෝකාන්ත. එහෙම නැත්නම් මිනි වර්ල්ඩ්ස් කියන තැන තමයි අපි ඉන්නේ. අපි එනකොට මේ තැන සම්පූර්ණයෙන් මීටරෙන් වැහිලා. ඒ නිසා මේ විදිහට තමයි අපිට මේ තැන බලා ගන්න පුළුවන් වෙන්නේ.
වැස්සයි මිදුමයි අතරින් ඔන්න අපි ලෝකාන්තයට ආවා. ලෝකාන්තයට ආවත් මෙතනත් සම්පූර්ණයෙන්ම view එක මීදුම නිසා වැහිලා තියෙන්නේ. වර්ල්ඩ්ස් එන්ඩ් එකට ඇවිල්ලා අපි බේකර්ස් ස්පෝර්ට්ස් පැත්තට යනකම අපි වර්ල්ඩ්ස් එන්ඩ් එකට මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක පහු කරලා වර්ල්ඩ්ස් එන්ඩ් එකට ආවට පස්සේ හරියටම ලෝකාන්තික වර්ල්ඩ්ස් එන්ඩ් එක ගාවදී වැස්සක් පටන් ගත්තා. තාමත් පුංචි පොඩි පොදේ දෙන්න වැස්ස අඩු වෙලා වැස්සත් එක තමයි අපි ඉස්සරහට යන්නේ. අපේ රට හරිම පුදුමාකාර රටක්. මේ රට පුංචි රටක් වුණත් මේ රටේ රට වටේටම තියෙන්නේ එකිනෙකට වෙනස් වෙච්ච දේශගුණික තත්ත්වයන්. ඒ දේවල් හරියාකාරව දැනෙන්න නම් අපි මේ වගේ තැනකට එන්න ඕනේ. මෙන්න අපිට ලැබුච්ච දේ. හෝන් ප්ලේස් එක. වහින හොඳටම. අපි වැස්සත් එක්ක යන ගමන් ඉන්නේ බේගල් ස්පෝර්ට්ස් දියල්ල බලන්න. වැස්ස වුණත් අපි අපේ ගමන නොනවත්තා ඉස්සරහට ඇවිල්ලා අපි සූදානම් වෙනවා අපේ ගමනේ මේ දියල්ලත් බලලා අපේ ගමන අවසන් කරන්න. බලන්නකෝ නෙළුම් මල් පිපිලා වටපිටාව කොච්චර ලස්සනද මේ දියල්ල කියලා. අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු යාළුවෝ හැමෝගෙම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අනිත් යාළුවන්ට බලන්නත් share කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම.